අපිව වෙන් කරාට පස්සේ ආය හැරෙන්න බෑ. හලලූයා. වෙන් කරලා ඉවරයි. කෙනෙක් කියයි පාස්ටර් මං අලුත් පාස්ටර් මට බෑ මං දන්නේ කරන්න දෙයක් නෑ. වෙන් කරලා ඉවරයි. ඔබ මේ ඔඩිටෝරියම් එක ඇතුලේ කොහේ හරි තැනක ඉන්නවද? ඔබ ඊයේ වෙන්න පුළුවන් ගැලවීම ලැබුවේ. ඔබ වෙන් කරලා ඉවරයි. හලලූයා. මම ඔබට දෙයක් පෙන්නන්නම්. උත්පත්ති 28:15. බලව මම නුඹ සමග සිටිමි. නුඹ යන සීල තැන්හිදී නුඹ ආරක්ෂා කර. නැවත මේ දේශයට පමුණවන්නෙමි. හේතුවක් තියනවාද වෙනවාසෙට. මක් නිසාද මා විසින් නුඹට කී දෙය සිදු කරන තුරු අතරින්නේ. හලලූයා. ඔබගේ වැඩේ ඔබ කළ යුතුමයි. ඒක හැමෝටම කරන්න බෑ. ඔබ කළ යුතු දෙයක් තිබෙනවා. ඒක නොකර ඉන්න ඔබට බෑ. හලලූයා. ඔබ යාක්ෂා කළ යුතුයි. ඒක තව කෙනෙක් කරලා හරියන්නේ නැහැ. පස්සෙත් කිව්වා ඔබ යම් ගමකට එවලා තිබෙනවා. දෙවෙනෝසේ ගම ගැලෙවුව නැහැ. ඔබ හොයි ගැලෙව්වේ. හේතුව ඒ ගමට මිෂනාරිවරයා ඔබයි. හලලූයා. ඔබ අද ගොඩක් ඉගෙන ගත්තා සුභාරංචිකරණය සම්බන්ධව. ඉතින් මම ඊටමත් වැදගත් දේවල් ඔගොල්ලෝ වෙතට ගෙනනවා. මේ උදෑසන ඊටමත් වැදගත්. හලලූයා. ළඟින් කෙනාට කියන සූදානම් වෙන්න කියලා. පාස්ටර් මදු පෙන්නුවා විශේෂ කාරණා කීපයක්. පස්සෙත් පෙන්නුවා, පස්ස කරු පෙන්නුවා. මම පටන් ගන්නම් පස්සෙත් පෙන්නුව තැනින්. මතෙව් 28:18. හලලූයා. ඔබට පුළුවන් නම් අන්‍ය භාෂාවෙන් කතා කර මේ වචනේ අහන්න තාමත් වැදගත්. රෆසේ ලෙකඩියෝස් කෆරටිලහස්. යේසුස් වහන්සේ උල්ලංඝට ඇවිත් කතා කොට ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. හලලූයා. අපි වැඩ කරන්නේ සාමාන්‍ය කෙනෙක් ගාව නෙවෙයි. අපි වැඩ කරන්නේ ස්වර්ගයේ පොළොවේ බලය තියෙන කෙනෙක් ගාවයි. හලලූයා. ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. ඊළඟට එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. හලලූයා. අපිට තියෙනවා එක දෙයක් කරන්න. ගෝලයන් කරන්න. මේක තමයි මහා නියෝගය. ඔබ දන්නවද මේක යේසුස් වහන්සේ ගාවට එන්න ඉස්සර වෙලා මේක දෙවියන් වහන්සේ පෙන්වුව උත්පත්ති පොතේ. ගොඩක් සභාවට මගහැරුණා මේ කාරණාව. මේක දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණු නියෝගයක්. මේ දේ කරන්න දෙවියන් වහන්සේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදෙම දෙවියන් වහන්සේ පෙන්වුව එක. හලලූයා. ළඟින් කෙනෙක් කියලා හොඳින් අහගන්න කියලා. මට පේනවා කවුරු නිදාගෙන නැහැ කියලා. නිදා ගන්න බෑ මෙම සද්ද ඇහෙනකොට. අපි යන් උත්පත්ති 1:28ට. දෙවියන් වහන්සේ යම් දෙයක් දෙනවා මේ උදෑසන ඔබට. ඔබව ගෙනල්ලා තියෙන නිකන් නෙවෙයි මේ ස්ථානෙට. හලලූයා. දෙවියන් වහන්සේ ඔබ සම්බන්ධ අරමුණක් තිබෙනවා. ඔබේ අරමුණ සම්පූර්ණ කළ යුතුයි. පොළොව 1:28. 1:28. 26 දී මිනිස්සයව මවනවා. 28:28. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියලාසේක නුඹලා බෝවි වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කරගන්න. හලලූයා. මෙතන ඉංග්‍රීසි පරිවර්තනයේ කාරණා 4ක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි be fruitful. ඔතන පරණ හේබ්‍රෙව පරිවර්තන වලට ගියාම ඒකේ අදහස තමයි productive. be productive. යමක් නිෂ්පාදනය කරන්න කියලා කියන්නේ. හලලූයා. මට හිතුණා දෙවියන් වහන්සේ යම් ප්‍රතිපත්තියක් කඩනවද කියලා මේ තැන. මොකද දෙවියන් වහන්සේ බීජ සම්බන්ධ ප්‍රතිපත්තියක් තිබෙනවා. බීජයක් අවශ්‍යයි යමක් නිෂ්පාදනය කරන්න. හැබැයි දෙවියන් වහන්සේ බීජයක් නැතුව කියනවා යමක් නිෂ්පාදනය කරන්න. හලලූයා. ඔබ 1:11ට ගියොත් දෙවියන් වහන්සේ බීජ සම්බන්ධ ප්‍රතිපත්තිය එතන තමයි ක්‍රියාත්මක කරන්නේ. හැබැයි දෙවියන් වහන්සේ මෙතන කියනවා යමක් නිෂ්පාදනය කරන්න. ළඟින් එක්කනට කියන්නේ යමක් නිෂ්පාදනය කරන්න. හලලූයා. හැබැයි බීජයක් දුන්නේ නැහැ දෙවියන් වහන්සේ. ඔබ දන්නවද ඔබ කිතුණුවෙක් නම් ඔබ තුල බීජ මල්ලක් තිබෙනවා. හලලූයා. ඒ බීජ මල්ල එකක් තිබෙනවා. ඒ බීජය තමයි පළ දරන්න යන්නේ. හලලූයා. ඒ බීජය යේසුස් වහන්සේ ඔබට දැම්ම ඇවිල්ලා. යේසුස් වහන්සේ බීජය දාන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේගේ නියෝගයක් මේක. හලලූයා. productive. be productive. දෙයක් නිෂ්පාදනය කරන්න. හලලූයා.
ඒකට දුන්නු බීජය සුභාරංචියයි. ඒක තමයි බීජය. ඒ කියන්නේ ඔබ තුල තිබෙන සුභාරංචියක්. කෙනෙක්ට කියන්න පුළුවන් මම ඊයේ ගැලවීම ලැබුවේ. ඔබ ගැලවීම ලැබුවේ මේ සුභාරංචියෙන්. හලෙලූයා. එහෙනම් දැන් ඒ සුභාරංචිය බීජය ඔබ තුලයි. ඔබ තුල තිබෙන බීජයක්. ඔබ ඒක අරගෙන එක්කෙනෙක්ව නිෂ්පාදනය කරන්න. ඔබ කෙනෙක්ට කියන්න. ඒක තමයි තිබෙනෝසගේ පළවෙනි විධානය. Be fruitful. ඊට පස්සේ කියනවා multiply. ගුණ කරන්න, වැඩි කරන්න. හලෙලූයා. දෙවනසේ දෙවෙනි විධානයට එනවා. ඔබ කෙනෙක්ට විතර සුභාරංචි කියලා තනියම ඉන්න එපා. තවත් අයට කියන්න. හලෙලූයා. multiply. ළඟින් එක්කනට කියන්න තවත් අයට කියන්න. සමහරක් අය හරිම අහංකාරයි. තමන්ගේ නෑදෑයන්ට විතරක් සුභාරංචි කියලා ඉවර කරනවා. හලෙලූයා. හලෙලූයා. multiply. වැඩි කරන්න වෙනවා ඔබට. හලෙලූයා. ඔබගේ ප්‍රදේශයටම වැඩි කරන්න වෙනවා ඒක. මේක ඔබේ වගකීමක් පැහැර හරින්න බෑ. ඔබ මේ වැඩය කරන තුරු දෙවියන් වහන්සේ අත්හරින්නෙත් නෑ ඔබ. හලෙලූයා. ළඟින් එක්කනට කියන්න මම ඒක කරනවා. මං අද ඒක කරනවා. ඔබ දන්න මේ ලෝකෙ තිබෙන විශාලතම දේ ඒකයි. පාතාලයට යන්න ඉන්න කෙනෙක්ව ස්වර්ගයට අරන් යන්න සුදුසුකම් ලැබීම ඔබ සතුයි ඒක. ඔබ තුලයි ඒ බීජය තිබෙන්නේ. හලෙලූයා. මසීලා ග්‍රොන්ස්ක ෆාරටිස් කෙලිබන්ත ඔබ දන්න දෙවියන් වහන්සේ අපිව එතෙන්ට ගෙනල්ලා තිබෙනවා. ස්ථානයේ ඔබ ඉන්නවා. දෙවියන් වහන්සේගේ ලොකුම වැඩය ඔබට දීලා තිබෙනවා දෙවියන් වහන්සේ. හලෙලූයා. ඊළඟට කියනවා fruitful and multiply. KJV පරිවර්තනය දාන්න. fruitful and multiply and replenish. නැවත නිපදවන්න. ඔය කියන්නේ මොකක්ද දන්නවද? පුරවන්න කියලා කියන්නේ. පුරවන්න කියලා කියන්නේ distribution. මොකද පස්ස? බෙදා හරින්න. බෙදා හරින්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ එක්කෙනෙක්ව හැදුවා, එක්කෙනෙකුට සුභාරංචි කිව්වා, තවත් අය බිහි කරා, ඒගොල්ලොන්ව බෙදා හරින්න. ඒගොල්ලොන්ව නිදහස් කරන්න. ඒගොල්ලොන්ව ඔබගේ ප්‍රදේශයන් වලට යවන්න. ලංකාවේ වටේට යවන්න. මේක ඔබ විතරක් කළ යුතු දෙයක් නෙවෙයි. බයිබලයේ කිව්වේ ගෝලයන් කරන්න කියලායි. ගෝලයන් කරන්න කියලායි කිව්වේ. හලෙලූයා. replenish. ඊළඟට කියනවා and subdue it. යටත් කරන්න. හලෙලූයා. මේ කාරණා තුන කරුවාම ඔබ බීජේ නිපදවනවා. ඊට පස්සේ ඒක වැඩි කරනවා. ඔබ පිටත් කරලා හරිනවා. ඔබ දන්නේම නැතුව මේ ලංකාව ආණ්ඩු කරන්න යනවා. දන්නේම නැතුව මේ දේශය යටත් කරන්න යනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ පළවෙනි නියෝගය මනුෂ්‍යයට දුන්නු. සමහරක් ඉන්න ඔය ළමයි ගැන කතා කරන්න කියලා. ළමයි වැඩිමක් ගැන නෑ. පරණ හීබ්‍ර පරිවර්තන වල එහෙම නෑ. මම ඔයලා බැලුවා. එහෙම වුණා නම් ආබ්‍රහම් බඳ වෙන්නේ නෑ. හලෙලූයා. මං කියන්නේ තේරුණා නේද ඔබට? හලෙලූයා. මං යනවා ඔබ වැදගත් තැනකට ගෙනියන්න. මං ගොඩක් කාරණා තිබෙනවා කතා කරන්න. නමුත් පාසස්ලා ගොඩක් ඒ ගැන කතා කරා. අපි යන් උත්පත්ති පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි පදයට. Luke 24:49. දැන් යේසුස් වහන්සේ මේ කාරණාව කියලා ඉවර වෙලා අන්තිමට මෙන්න මේක කියනවා. මේ අන්තිම පද කීපය යේසුස් වහන්සේ ඔසව ගැනීමට ප්‍රථම. බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙත යොමි. නමුත් ඉහලින් නුඹලා බලයෙන් සරසන තුරු. හලෙලූයා. මේ වැඩේ කරන්න බැරුව ගියා දෙවියන් වහන්සේට ආදම්ට දුන්නට ඔවුන් තුළ සුද්ධාත්ම වහන්සේ නැතුව ගිය නිසා. හලෙලූයා. හැබැයි යේසුස් වහන්සේ වේබලා ඒත් කරන්න බැරුව ගියා. එක්කෙනෙක් එන්න ඕන වුණා. ජේසුස් ආවත් මදි වුණා. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට දුන්නු ලොකුම තෑග්ග ජේසුස් නෙවෙයි. දෙවියන් වහන්සේ ඔබට දුන්නු ලොකුම තෑග්ග ඔබ තුළ ඉන්න සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. මලිගොස් කලක් රතිලා. ජේසුස් කියනවා දැන් ඔක්කොම සුභාරංචි ඇහුවා ඔයා. තවත් අය ගාවට ගෙනියන්න. ගිහලා මිනිස්සුන් ගලවන්න. නමුත් එක්කෙනෙක් ඉන්නවා. එයා එනකන් ඉන්න. හලෙලූයා.
ඉහලින් බලයෙන් සරසුණු තුරු නුවර නැවතී සිටින්. හාලෙලූයා. දැන් මගේ ආදරණීය සභාව ඔබ බලයෙන් සැරසිලා ඉවරයි. ඒක තමයි පුදුම දේ. ඒක තමයි මේ ලෝකෙ තිබෙන පුදුම දේ. ඔබ බලයෙන් සරසලා ඉවරයි උන්වහන්සේ. ක්‍රියායකයට මේ ස්වාමීන් වහන්සේගේ වචන නෝ සුද්ධාත්ම වහන්සේ නුඹලා කරේ පැමිණි කල. හාලෙලූයා. කියන ළඟින් කෙනාට කියන ඔබ තුල සුද්ධාත්ම වහන්සේ ජීවත් වෙනවා. හාලෙලූයා. ඔයාගේ ශරීරයේ දේ සුද්ධාත්ම වහන්සේගේ මාලිගාවයි. හාලෙලූයා. නෝ සුද්ධාත්ම වහන්සේ නුඹලා කරේ පැමිණි කල. ඒ කියන්නේ දැන් ඉන්නව සුද්ධාත්ම වහන්සේ තුල. බයිබලයේ කියන්නේ බලය ලබන්නෝය. ඩුනාමිස් වෙනස්කම් ඇති කිරීමේ හැකියාව. ලංකාවේ වාතාවරණය වෙනස් කිරීමේ ඇති හැකියාව. හාලෙලූයා. ඔබගේ පවුල ප්‍රශ්නය, ඔබගේ ගමේ ප්‍රශ්නය වෙනස් කරන්න ඇති හැකියාව. මාසීරො නොංගුස් කළ ආක්තරේ. හාලෙලූයා. ඒක ජනාධිපති අනුර කුමාර සතුව නෑ. හාලෙලූයා. ලංකාව අපේ. කියන ලංකාව මගේ. ලංකාව අනුර කුමාරගේ නෙවෙයි. ඒගොල්ලෝ ඇතුළුව ලංකාව අපේ. ඒගොල්ලෝ රට පවත්වගෙන යන්නේ නැහැ. රට පවත්වගෙන යන්නේ අපි. ඒගොල්ලන්ට වැරදිලා අපි රට පවත්වගෙන යන්නේ. හාලෙලූයා. මොකද අපි බලය ලබලා තිබෙනවා. කොහෙන්ද බලය ලබලා තියෙන්නේ? ඉහලින් බලයෙන් සරසන තුරු අපිව බලයෙන් සරසලා තිබෙනවා. හාලෙලූයා. සරසීම කියන්නේ මිනිස්යන්ට පේන එකක්. ඒක අලංකාර වෙන්න ඕනේ. ඒක කොහොමද අලංකාර කරන්න දෙවියන් වහන්සේ දුන්නු උපාය මාර්ගය? සුභාරංචිය. ඔබ සුභාරංචිය කියනකොට විතරයි ඔබ තුල දෙවියන් වහන්සේ තැන්පත් කරලා තියෙන දේවල් එළියට එන්න යන්නේ. ඔබ සුභාරංචිය කිව්ව නැත්නම් ඔබ තුල තැන්පත් කරලා තියෙන දේවල් එළියට එන්න විදියක් නැහැ. හාලෙලූයා. ළඟින් කෙනාට කියන මම දන්නවා මම අද කරන්න යන දේ කියලා. හාලෙලූයා. Something is happening. යම් දෙයක් සිදු වෙනවා ලංකාවේ. හාලෙලූයා. මම මෙතන කියන දේ ඔබ බලය ලැබුවට පස්සේ යෙරුසලමේද යුදේයිද සමාරියේද පොළවේ සීමාව දක්වා ඔබට ගුවන් ටිකට් පත් අවශ්‍ය නැහැ. හාලෙලූයා. සුද්ධාත්ම වහන්සේ ඔබ තුල නම් ඉන්නේ. රෙෆාසේ කෙලේ බ්‍රොන්සලා ග්‍රතාය. පාවුතුමා කියන යෙරුසලමින් ඉඳන් ඉල්ලුරිකේ දක්වා ඇල්බේරියාව ඉල්ලුරිකේ කියලා කියන්නේ යෙරුසලමේ සිට කිලෝමීටර 1600ක් පයින් ගියේ. හාලෙලූයා. කිලෝමීටර 1600ක් බ්‍රදර්. 1600ක්. 16ක් නෙවෙයි. අද අපේ අය කිලෝමීටර 5ක් ඇවිද්දාම කියනවා පාස්ටර් හරිම අමාරුයි සුභාරංචිය. හාලෙලූයා. ඒ සුද්ධාත්ම වහන්සේමයි ඔබ ගාව ඉන්නේ. ඒ සුද්ධාත්ම අවුරුදු 40ක් පාවහන් දෙවුනේ නැහැ. මම ඔබට පෙන්නන්න ඒක උනේ කොහොමද කියලාද? යන්න ඉස්සලා පෙන්නනවා. හාලෙලූයා. අපි යන් යෙසායා 63 9 වෙනි පදයට. යෙසායා 63 9. හාලෙලූයා. ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක් කුසේක. හාලෙලූයා. කවදාද මේ කතා කරන්නේ සුද්ධාත්ම වහන්සේ ගැනයි. උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැලවේය. කවුද උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ? සුද්ධාත්ම වහන්සේ. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයනුත් දයාවනුත් ඔවුන් මුදා පුරාණයේ සීලුම දවස්වල ඔවුන් උසුලාගෙන ගියසේක. හාලෙලූයා. යෝර්දාන ගාවට එනකොට ඔගොල්ලෝ දන්නවද මෝසෙස් දෙවියන් වහන්සේ කිව්වා සැරේටිය පාවිච්චි කරන්න කියලා මුහුද දෙබෑ කරන්න. යොෂුවට යෝර්දාන ගඟට එනකොට සැරේටිය පාවිච්චි කරන්න කිව්වේ නැහැ. ඇයි තිබුණේ නැද්ද සැරේටියක්? යොෂුවට කිව්වේ ගිවිසුම් පෙට්ටිය තියන්න කියලායි. ඇයි? අපි මුගේ තිබෙතන. අපි මුගේ තිබුණේ එතන. හාලෙලූයා. අපි මුගේ යෝර්දාන ගාව හිටගත්තා නම් යෝර්දාන දෙකට දෙබෑ වෙනවා කියලා දෙවියන් වහන්සේ දන්නවා. හාලෙලූයා. එදා අභිමුඛයේ තිබුණේ ගිවිසුම් පෙට්ටියේ. අද අභිමුඛයේ තිබෙන්නේ ඔබගේ ශරීරය තුල. හාලෙලූයා. ගංගාවල් බෙදන්න දැන් ගිවිසුම් පෙට්ටිය ඕනේ නැහැ. මේ ආණ්ඩ එදා වගේ දෙවියන් වහන්සේ අදත් විශ්වාසවන්තයි. හාලෙලූයා. උන්වහන්සේගේ බලය අඩු වෙලා නැහැ. උන්වහන්සේ වයසට ගිහිල්ලා නැහැ. කෙනෙක්ව ජේසුගේ කොණ්ඩේ සුදු වෙලාලු. ඔව්. ජේසු වයසට ගිහිල්ලා නෙවෙයි. ජේසු පරණයි. පරිණත වෙලා තියෙන්නේ පරිණත වෙලා. හාලෙලූයා.
එතාමෙන් අදත් උන්වහන්සේ බලවන්තයි. හලෙලූයා. ඔවුන් මුදා පුරාණයේ සියලු දවස්වල උසලාගෙන ගිය සේක. ඊළඟ පදේ මං අරියාසයි මේ පදේට 10 වෙනි පදේ. නුඹ ඔහු කැරලි ගසා ගොඩක් අය කැරලි ගැහුවා. ළඟ ඉන්න කෙනාට කියන්නේ ගොඩක් අය කැරලි ගැහුවලු. ඔච්චර උසුලගෙන යනකොටත් කැරලි ගහලා. හලෙලූයා. මේක තාමත් වැදගත්. උන්වහන්සේගේ සුද්ධාත්මයට දුක් ඉපදෙව්වය. ඔබ දන්නවද ඔබ මේක නොකර හිටියාම සුද්ධාත්ම නැසර දුක් උපදවන ඔබ ඒක කරන්න එපා. බයිබලයේ කියනවා ජේසුස් කරන වැරදි වලට කමාව දෙනවා. පියාණන් වහන්සේ කරන වැරදි වලට කමාව දෙනවා. හැබැයි සුද්ධාත්ම නැසර විරුද්ධව වරදක් කළොත් ඒත් මෙහෙත් කිසිම සමාවක් නැහැ. හලෙලූයා. සුද්ධාත්ම නැසර දුක් ඉපදෙව්සේක. ඒ නිසා උන්වහන්සේ වුන්ට සතුරෙක් වී උන්වහන්සේම වුන්ට විරුද්ධව යුද්ධ කළසේක. මං හරි ආසයි මේකට. හලෙලූයා. කෙනෙක් කියන හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබත් එක්ක සටන් කරන එකට මං කැමතියි. ඔබ කී දෙනෙක් කැමතිද? හලෙලූයා. යක්ෂයා ඔබත් එක්ක සටන් කරනවට වඩා දෙවියන් වහන්සේ ඔබත් එක්ක සටන් කරන එක හොඳයි. හලෙලූයා. මොකද දෙවියන් වහන්සේ ඉතා දයාවන්තයි. ඒක බයිබලයේ හොඳටම පෙන්වුවේ යෝනා. ඔබට කතාව මතක ඇති. උන්වහන්සේ දයාවන්ත වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. යක්ෂයත් එක්ක සටන් කරනවට වඩා දෙවියන් වහන්සේත් එක්ක සටන් කරන. ඒ තමයි මම කියන්නේ. ඔබ සතුරෙක් එක්ක සටන් කරනකොට ඔබ යාළුවෙක් එක්ක සටන් කරනකොට ඔබ යාළුවාට කිව්වත් දැන් ඇති කියලා. ඔව් ඒක නතර කරනවා. දෙවියන් වහන්සේ ඔබත් එක්ක සටන් කරනකොට දැන් ඇති කියලා කිව්වොත් දෙවියන් වහන්සේ නතර කරනවා. ඒක මම කිව්වේ අරුත් එක්ක සටන් කරනවට වඩා දෙවියන් වහන්සේ ඔබත් එක්ක සටන් කරන එක හොඳයි. හලෙලූයා. ඔබ දැන් ඇති කියන වෙලාවට දෙවියන් වහන්සේ නතර කරයි. හැබැයි යක්ෂයා කවදාවත් කරන්නේ නැහැ ඒක. ඔබ ඇති ගියොත් ඌ තව වැඩිපුර කරයි. හලෙලූයා. මම ඒකයි කිව්වේ ඒක හොඳයි කියලා. ඔබ යාළුවෙක් එක්ක ඔබ සටන් කරනකොට ඔබ උට සමා වෙන්න කියලා කිව්වොත් ඌ නතර කරයි. නේද? එහෙම නේද? ඔබ යාළුවෙක් එක්ක සටන් කරොත් ඔබ කියයි මට සමා වෙන්න කියලා. එතකොට ඌ නතර කරයි. ඔබ දෙවියන් වහන්සේ ඔබත් එක්ක සටන් කරොත් I'm sorry කියලා කිව්වොත් දෙවියන් වහන්සේ අනිවාර්යෙන් නතර කරනවා. ඇයි? උන්වහන්සේ දයාවන්තයි. හලෙලූයා. කියන මගේ දෙවියන් වහන්සේ දයාවන්තයි. හලෙලූයා. ඔබ සටන් කරන්නේ දෙවියන් වහන්සේ එක්කද නැද්ද කියන එක හොයාගන්න. සමහර දේවල් දින මං කිව්වේ ඔබට කළ යුතු දේවල් තිබෙනවා. ඒක තව කෙනෙක්ට ඔබ වෙනුවෙන් කරන්න බෑ. හැම එකක්ම පාස්ටර්ට කරන්න බෑ ඔබ වෙනුවෙන්. සමහර අය ඔළුව වල කොණ්ඩේ නෑ පාස්ටර්ට දීලම. ඉරිදාට උදේට එනකොටත් අත ගා ගන්නවා. යනකොටත් අත ගා ගන්නවා. එහෙනම් දැන් කොණ්ඩේ නැති අය දිහා බලන්න එපා. හලෙලූයා. ඔබ සටන් කරන්නේ දෙවියන් වහන්සේ එක්කද නැද්ද කියන එක ඔබ හොයාගන්න අවශ්‍යයි. අපි යන් 11 වෙනි පදයට. එවිට උන්වහන්සේ පුරාතන දවස්ද මෝසෙස් තමන්ගේ සෙනගත සිහි කළසේක. හලෙලූයා. තමන්ගේ රැළේ එඬර සමග වුන් මුහුදෙන් ගෙන තැනන් වහන්සේ කොයිද? ඒ කියන්නේ මුහුදෙන් ගෙනලා තියෙන්නේ කවුද මෙයාලව? සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. තමන් සුද්ධාත්මය වුන් මැද තැබූ තැනන් වහන්සේ කොයිද? ඊළඟට අපි කියන්නේ මෝසෙස්ගේ දකුණත ළඟ සුවගේ තේජවත් බාහුවයන්ට සැලසුවා වූ. හලෙලූයා. තමන්ට සදාකාල නාමයක් ලබා ගැනීමට ඔවුන් ඉදිරියෙන් ජලය බෙදා. ඊළඟට මාලි නෝංගුස් කළ කන්දාරේ යන අශ්වයෙකු මෙන් නොපැකිලෙන හැටියට ඔවුන් ගැඹුරු මැදින් ගෙන ගියව තැනන් වහන්සේ කොයින්ද? කොයිද? 14. ගවරැල මිටියාවතර බසින්නාක් මෙන් ස්වාමීන් වහන්සේගේ ආත්මය ඔවුන් නිශ්චල භාවයට පැමිණුසේක. තේජවත් නාමයක් ලබා ගැනීමට ඔබේ සෙනග ගෙන ගියසේක. මේ ඊශ්‍රායල් සෙනගසේක අවුරුදු 40ක් පාවහන් ගෙවුනේ නෑ. ඔවුන්ගේ කකුල් ගෙවුනේ නෑ. කවුරු නිසාද? යෙසායා පෙන්නනවා. සුද්ධාත්මයන් වහන්සේ නිසා. හලෙලූයා. බෑන්ඩ සුද්ධාත්ම සේතා හිටියා උන් සමග ඕන වෙලාවට හිටියා නැති වෙලාවට නෑ. උන්වහන්සේ ඕන වෙලාවට ආව වැඩේ කරලා ගියා. හැබැයි අත බයිබලයේ ලියලා තිබෙනවා කිසිසේත් මන්නුබෙන් අහකොනවා නෙමෙයි. කිසිසේත් මස්සකලා. කවුරු මාව තනි කර දැමුවත් එක්කෙනෙක් ඉන්න ඔබව තනි කරන්නේ නැති. හලෙලූයා. පොරොන්දු වෙලා තියෙනවා. ඔබට එහෙම එකක් දැනුනොත් කවුරුන් නෑ වගේ දැනුනොත් ඒක මතක් කරන්න. පොරොන්දු වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි. ධර්මිෂ්ඨකම කියන්නේ මොකද්ද? හරිකම.
හරි හරි කියන එක. දෙවියන් වහන්සේ කියලා තියෙනවා. කිසිසේත් මන් නුඹෙන් අහක යන්නේ නැහැ කියලා. ඒක හරි. හලෙලූයා. කියන්නේ ඒක හරියටම හරි. හලෙලූයා. හලෙලූයා. මම ඔබ තවත් තැනකට එක්ක යන්නම්. සුද්ධාත්ම වහන්සේ තමයි මිනිස්සුන්ගේ මේ ආකාරයට ගෙනත් ගියේ. සුද්ධාත්ම වහන්සේට පමණයි ඔබ මේ සුභාරංචිය තුලින් අරගෙන යන්න පුළුවන් මේ ලංකාව වටේට. නැතුව බෑ. සුද්ධාත්ම වහන්සේ නැතිව බෑ. දැන් සුද්ධාත්ම වහන්සේ හොයන්න එපා ගෙදර ගිහිල්ලා. උන්වහන්සේ ඔබ තුලයි ඉන්නේ. හලෙලූයා. යසය 45 එක. යසය 45 එක. තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වූ කොරෙස්. ඔබ ඒ ගැන හිතන්න එපා. කොරෙස් අද මෙතනනේ අදින්නේ ඔබයි. ඒ කියන්නේ මේ ඔබ ගැන කතා කරන්නේ. කියන්නේ මං ගැන කතා කරන්නේ. හලෙලූයා. කියන්නේ කොරෙස් නෑ. ඉන්නේ මමයි. හලෙලූයා. අභිෂේක ලත් තැනැත්තා වූ මා ඉදිරියේ ජාතීන් යටත් කිරීමටත් හලෙලූයා. කාවද යටත් කරන්න යන්නේ? ඇහුන්නේ. ආය හයියෙන්. ඇහෙන්න කියන්න ඕනේ. ජාතීන්ව කවුරු ඉස්සරහද? ISM පාසස්ලා ඉස්සරහද? එක්කෙනෙක් ඇති දෙවියන් වහන්සේට. හලෙලූයා. එක පුද්ගලයෙක් ඉස්සරහා ජාතියක් යටත් කරන්න පුළුවන්. ඇයි? ඔබ තුලයි ඉන්නේ බලවන්තයා. ඔබ තුලයි ඒ වැඩකාරයා ඉන්නේ. ඔබ දන්නවා දෙවියන් වහන්සේ හරි දක්ෂයි උන්වහන්සේගේ බලය පෙන්වන්න. උන්වහන්සේගේ වැඩකාරකම් පෙන්වන්න. හරිම දක්ෂයි දෙවියන් වහන්සේ. ඒකට ඔබ ඕනේ හැබැයි දෙවියන් වහන්සේට. හලෙලූයා. කියන ස්වාමිනේ මං ඉන්නවා. හැමෝම කියන ස්වාමිනේ මං ඉන්නවා. මාව පාවිච්චි කරන්න. හලෙලූයා. කොරෙස් ඉදිරියේ ජාතීන් යටත් කිරීමටත් රජවරුන්ගේ ඉඟිට ලියමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියේ දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලන්නා වූ ස්වාමීන් වහන්සේ ඔහුට මෙසේ කියනසේක. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ මිනිස්සෙක් ඉදිරියේ ජාතියක් යටත් කරන්න යන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඉදිරියේ සිංහල ජාතිය යටත් කරන්න යන්නේ. හලෙලූයා. ලංකා ජාතිය යටත් කරන්න යන්නේ මගේ දෙවියන් වහන්සේ. ඔය කවුරු කොහම කිව්වත් අපි මේ පොළවෙන් එසෙවෙන් ඉස්සර වෙලා මෙච්චර කෑ ගහන්නේ නැහැ නැතුව. යමක් සිදු වෙනවා ලංකාව ඇතුලේ. යමක් සිද්ධ වෙනවා. හලෙලූයා. එක්කෙක්වත් අතාරින්න එපා. පාසෙත්ලත් කිව්වා ලිස්ට් එකක් හදන්න. එක්කෙක්වත් අතාරින්න එපා. බයිබලයේ කිව්වේ හැම ජීවිතේම සුභාරංචි කියන්නේ කියලා. හරි ඉංග්‍රීසි පරිවර්තනයට ගියොත් හැම මිනිසෙටම නෙවෙයි. සතුන්ට බබා. බල්ලෝ මං සුභාරංචි එහෙම නෙවෙයි. බල්ලා ආශිර්වාද ලබන්න ඔයා නිසා. මැවිල්ල පුත්‍රයන්ගේ එළිදරව් වීම බලාගෙන ඉන්නවා. හලෙලූයා. හැම ජීවියෙක්ම ඔබ දකිනවා. ඔබයි දෙවියන් වහන්සේගේ මැවිලිවල. මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ අර රූපවල ඉන්න කෙනෙක් නෙවෙයි. ඒගොල්ලෝ ඒව උස්සය යනවා. හැබැයි අපි කතා කරන කෙනා අපි වාසවගෙන යනවා. හලෙලූයා. මේක තමයි මේ ලෝකෙ තිබෙන සුවිශේෂිතම දේ. අපි කතා කරන කෙනා අපි වරගෙන යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ ඊට දෙන්න ඔබ වරගෙන යන්න. දෙවියන් වහන්සේ ඊට දෙන්න ඔබ වරගෙන යන්න. ඔබ ලෝකේ සීමාන්ත දක්වා යයි. හලෙලූයා. සීමාන්ත දක්වා. සීමා රහිතයි දෙවියන් වහන්සේ තුල මම. ඔබට තේරෙනවද මං කිව්ව දේ? සුද්ධාත්ම වහන්සේ තුල මම සීමා රහිතයි. සීමා වෙන්න එපා. කිසිම දෙයකට සීමා වෙන්න එපා. මුදල් හදය බෝ සීමා කරන්න. මුදල් හදය බෝ සීමා කරන්න. නායකයන් සභාවාරකවරුන් මිනිසයන් හදය බෝ සීමා කරන්න. ඒ ගමේ යම් ප්‍රධානීන් හදය බෝ සීමා කරන්න. සමහරක් අය ෂේප් වෙන්න හදනවා. අර മന്ത്രിතුමාටත් එක්ක පොඩ්ඩක් ෂේප් වෙන්නලා ඉන්න ඕනේ. එතකොට හරි. මේකේ ෂේප් නැහැ. ෂේප් නැහැ. එක්ක දෙවියන් වහන්සේගේ පැත්තේ නැත්නම් යක්ෂයාගේ පැත්තේ. මෙහෙම තියාගෙන ඉන්න බෑ. එක පැත්තක විතරයි. ඒක ෂේප් නැහැ. බයිබලයේ කිව්වා නුඹට විරුද්ධව නැගිටින සියලු දිව් දෙවියන් වහන්සේ විසින් වරදටපත් කරනවා කියලාද? නුඹ විසින් වරදටපත් කරනවා කියලා කිව්වේ. හලෙලූයා. අපිට විරුද්ධව කවුරු පවුරු බැඳත් දාවිත්ට පුළුවන් වුණා නම් ඕක ආඩම්බරෙන් කියන්නේ.
අපිට විරුද්ධව කවුරු පවුරු බැන්දත් එහෙත් මම නොසෙල්වි සිටිනෙමි. මක් නිසාද? ස්වාමීන් වහන්සේ මා තුලයි. මෝසෙස් වරන් ගිය කෙනා මා තුලයි. මෝද දෙපෑ කරපු කෙනා මා තුලයි. හලෙලූයා. ග්ලෝරි. ඊළඟ පදයට යන්න. බයිබලයේ කියනවා මෙන්න සුද්ධාත්ම වහන්සේ කරන වැඩ ඔබත් එක්ක අදිනවා. හලෙලූයා. මම නුඹට පෙරටුවෙන් ගොස්. හලෙලූයා. සුද්ධාත්ම වහන්සේ ඉඩ දෙන්න. යම් දෙයක් සිදු වෙනවා ඔබගේ ජීවිතේ අදිනවා. අදිනා යම් දෙයක් සිදු වෙනවා. හලෙලූයා. ඔබ දන්නවද මේ කතා කරන්නේ කවුද කියලා? මේ කතා කරන්නේ සුද්ධාත්ම වහන්සේ. හලෙලූයා. මම නුඹට පෙරටුවෙන් ගොස්. බය වෙන්න එපා කිසිම දෙයකට. හාමුදුරුවරු 10ක් විතර ලෑස්තිලා පාස්සේ පන්සල් 10කින් ඇවිල්ලා පන්සල් 10කින් වැඩම කරලා ප්‍රශ්නයක් නෑ. සුද්ධාත්ම වහන්සේ ඔබ තුල ඉන්නවා නම් හලෙලූයා. සුද්ධාත්ම වහන්සේ ඔබ තුලට වැඩම කරලා ඉවරයි. හලෙලූයා. මෝද දෙබෑ කරපු කෙනා ඔබ තුලට වැඩම කරලා ඉවරයි. දැවීමක් තියෙන ඇතුලේ. මා තුල ඉන්න කෙනාව මට එළියට පෙන්වන්න ඕනේ. මිනිස්සුගේ අලංකාරය දකින්න ඕනේ. ඔබව සරසුවේ සුද්ධාත්ම වහන්සේගෙන් බලයෙන් සරසනවා කියලා කිව්වේ ඒකයි. හලෙලූයා. මම නුඹට පෙරටුවෙන් ගොස් සියලු රළු තැන් සමතලා කොට පිත්තල දොරවල් පිට දමා යකට අගුල් කපා දමන්නෙමි. හලෙලූයා. දෙවියන් වහන්සේ දොරවල් සහ ගේට්ටු ගැන කතා කරනකොට මම දෙයක් පෙන්නන්නද ඔබට? මම ඔබට දෙයක් පෙන්නන්නම්. උන්වහන්සේ කතා කරන්නේ අලුත් ව්‍යාපාරයකට දොරක් විවෘත කරනවා කියලා නෙවෙයි. දෙවියන් වහන්සේ කතා කරන්නේ ඔබට රැකියාවකට දොරක් විවෘත කරනවා කියලා නෙවෙයි. ඔබට ආශිර්වාදයේ දොරක් විවෘත කරනවා කියලා නෙවෙයි. ඒ වගේ දේවල් පොඩි වැඩි දැන් අපිට. හලෙලූයා. ඒවා පොඩි ළඟින් ඉන්න කෙනාට කියන්නේ ඒවා පොඩිලු. හලෙලූයා. හලෙලූයා. මොකක්ද දන්නවද මේකේ තියෙන ලොකුම දේ? සුද්ධාත්ම වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඔබ උන්වහන්සේගේ වැඩේට බැස්සොත් උන්වහන්සේ ඔබ ඉදිරියෙන් යනවා. හලෙලූයා. මට ඒක කියන එක කෑ ගන්න හිතන මෙතන. මොකද්ද දන්නවද මේ කතා කරන්නේ? පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලා කොට පිත්තල දොරවල් නගර වැහිලා තියෙන නගර යන්න බැරි නගර සුද්ධාත්ම වහන්සේ විවෘත කරලා දෙන්න ඔයාට. හලෙලූයා. අවුරුදු ගාන දේව සේවකයන් කිව්වා යන්න බෑ මේ ගමට ගියොත් ගානවා. ඒ නගර දෙවියන් වහන්සේ විවෘත කරලා දෙන්න යනවා. සුද්ධාත්ම වහන්සේ යතුරු තියෙන උන්වහන්සේ ගාවයි. හලෙලූයා. හලෙලූයා. දේශයන් ගැනයි මේ කතා කරන්නේ. යකඩ අගුල් රටට යන්නේ සමහරක් වෙලාවට ඔබට પાස්පෝර්ට් එකක් නැවෙන්න පුළුවන්. ප්‍රශ්නයන් ගැන සුද්ධාත්ම වහන්සේ ඉන්නවා. සියල්ලේ අයිතිකාරයා ඉන්න ඔබ තුල. සියල්ලේ මැවුම්කරු ඉන්න ඔබ තුල. හලෙලූයා. මට යන්න බැරි තැනක් නෑ මේ ලෝකේ. හලෙලූයා. මේ විශ්වයේ මැවුම්කරු ඔබ තුල ජීවත් වෙනවා. ඔබ ඇවිදිනකොට ඔබගේ කකුල් වලින් උන්වහන්සේ ඇවිදිනවා. ඔබ අල්ලනකොට ඔබගේ අත් වලින් උන්වහන්සේ අල්ලනවා. ඔබ කතා කරනකොට ඔබේ කටින් උන්වහන්සේ කතා කරනවා. ඔබ බලනකොට ඔබගේ ඇස් වලින් උන්වහන්සේ බලනවා. හලෙලූයා. සුභාරංචියට බය වෙන්න එපා. සුභාරංචියට බය වෙන්න එපා. අද කවුරු හරි මට කිව්වා පාස්ටර් ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ සුභාරංචිය කියන්න කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. පාස්ටර් ගිය අවුරුද්දේ කිව්වේ කිසිම බාධාවක් නැතුව සුභාරංචිය ව්‍යාප්ත වෙනවා කියලා. බාධාවක් නැහැ. බාධාවක් කරන් ඉන්න ඔබේ මනසයි ඔබ. හලෙලූයා. මට සුද්ධාත්ම වහන්සේ තුල ගොඩක් දේවල් කරන්න පුළුවන්. තව විනාඩි දෙක ඇති වෙන්නේ. ඊළඟ පදේ. හලෙලූයා. හලෙලූයා. Glory. Glory. Something is happening. මම ඔබ හැම කෙනෙක්ගෙනම ආශා කරාද? මම අද ඔබ වෙනුවෙන් ආශා කරලා ආවේ මේ ස්ථානෙට. ඔබ වෙනුවෙන් මේ ආශා කරා. අයි දන්නවද මේක තාමත් වැදගත්. මේ තේජස පෙන්වන කාලය ඇවිල්ලා තිබෙන අපිට. පළමු සභාව වැඩ කරපු විදිය ක්‍රියාපතෙන් බලන්න. අපිටත් ක්‍රියාපතක් ලියවෙන්න යනවා ඉස්සරහට. හලෙලූයා. හලෙලූයා. පේතුරුත් එක මේසේ ඉඳගෙන කන්න හම්බෙන්නේ නැහැ. ඔබ මේ වැඩේ හරියට කළේ නැත්තම්. හලෙලූයා. හලෙලූයා. නුඹේ නම කියන ඔබ කැඳවා ගන්නේ මගේ ස්වාමිනී. නුඹේ නම කියන ඔබ කැඳවා ගන්නේ ඊශ්‍රායල්ගේ දෙව් ස්වාමින් වහන්සේ වන මම පව
නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රාස්තන් වල නිදානද හලෙලූයා උන්වහන්සේ තුල මට කිසි හිඟයක් නැහැ හලෙලූයා සුභාරංචි ඔබට කිසිම අඩුපාඩුවක් නැහැ ප්‍රශ්න දින ඔබ කරන්නේ නැති එකයි ප්‍රශ්න දින ඔබ අනිත් දේවල් ගැන හිතනවා බයිබලයේ කිව්වේ ඒව මම ඔයාලට එකතු කරනවා ඔයා මගේ වැඩේ කරන්න ප්‍රථම කොට රාජ්‍ය ධර්මිෂ්ඨකමත් අනිත් සියලු උඹලට එකතු කරනවා කියලා කිව්වේ මෙතන කියනවා අන්ධකාරයේ වස්තු හලෙලූයා ඔක එක්ස්ප්ලেইন කරන්න තව පැයක් අතේයි මට අන්ධකාරය බයිබලයේ කියනවා දුෂ්ටයන්ගේ වස්තුව ධර්මිෂ්ඨයන් උදෙසා තැන්පත් කොට ඇත ඔබේ ගමේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් ගැලීම ලැබලා නැහැ ප්‍රශ්නයක් නැහැ එයාගේ සල්ලි ඔබ වෙනුවෙන් තැන්පත් කරලා දීලා වෙනවස් හලෙලූයා ඒ සල්ලි අදලා ගන්න පුළුවන් සුද්ධාත්ම වහන්සේට ඔබ මොකද කරන්නේ සුද්ධාත්ම වහන්සේත් එක්ක ඒකයි වැදගත් ඔබ සුභාරංචි කියනකම් උන්වහන්සේපත් එක්ක වැඩ කරන්නේ නැහැ ඔබ තුල දෙවියන් වහන්සේ තැන්පත් කරලා තියෙන සීළු දේවල් එළියට ගන්න ඉන්නේ දෙවියන් වහන්සේ සුභාරංචිය තුලින් හලෙලූයා ඔබ වැදගත් මේ ලංකාවට ඔබ වැදගත් මිනිසෙක් ඔබ වැදගත් කෙනෙක් ඔබ නොවැදගත් වෙන්න එපා කියන මම වැදගත් කෙනෙක් මම බලවත් කෙනෙක් මට සීමාවක් නැහැ අපි නැගිටින හැම කෙනෙක්ම හලෙලූයා හලෙලූයා ග්ලෝරි හලෙලූයා මම ඔබට චූටි දෙයක් කියන්න මට විනාඩියක් දෙන්න පාස්ටර් සිංහයා ඒ රජෙකුනේ කැලේ කවුද රජා කළේ ඌව අලියා ඌට වඩා විශාලයි සර්පයා ඌට වඩා ඥානවන්තයි හිපොපොටේ ඌට වඩා බරයි නේ කවුද සිංහයාව රජා කළේ උගේ ආකල්පය අලියා සිංහයා දිහා බලපුවාම හිතෙන්නේ මං උගේ දවල් ආහාරය සිංහයා අලියා දිහා බලපුවාම මගේ දවල් ආහාරය ලෑස්ති ඔබේ ඇටිටියුඩ් එක මොන වගේද ඔබ දේවල් දිහා දකින්න මොන වගේද කියන එක හරිම වැදගත් හලෙලූයා සිංහෙක් වගේ බලන්න ආකල්පය වැදගත් සුභාරංචීකරණයේදී ඔබේ ආකල්පය මොන වගේද දෙවියන් ඔබත් එක්ක ඊට ගන්න යනවා ඔබේ ආකල්පයත් එක්ක attitude is very important අපි නැගිටින්න ගියා මං නැගිටිමු අපි හලෙලූයා රෙබස්කේලේ ගොන්සලමන්තහස් අපි දවල් ආහාරයට යන්න යනවා තව ටිකකින් මං හිතනවා දැන් ඔබට ආහාර ඕනේ නැහැ ඔබගේ ආත්මය එළියට ඇවිල්ලා ඉවරයි බයිබලයේ කියනවා ආත්මයට පුළුවන් ශරීරයේ ක්‍රියා නසන්න කියලා හලෙලූයා ඔබගේ වචන ජීවමානයි ඔබ මැරෙන්නේ නැහැ ඔබගේ දෑත් ඔසවන්ත කියන්නේ මම කවදාවත් අතහරින්නේ නැහැ මේ ISM එක ඇතුළේ ඉන්න මෙහා ගන්න මේ ISM එක ඇතුළේ ඉන්න ඔබ හැම කෙනෙක්ම මං කිව්වේ ඔබ මෙතෙන් කැඳෙව්වේ විශේෂ අරමුණකට පාසමදෝ කිව්වද කිසි කෙනෙක් හිතන්න එපා වැරදිලා ආවිලා කියලා නෑ වැරදිලා ඔබට සල්ලි හම්බුනේ නෑද මෙතෙන්ට එන්න මේක දෙවියන්වහන්සේගේ සැලැස්මක් හලෙලූයා අද ඔබගේ අද ඉඳන් ඔබගේ පන්තියේ යාළුවෝ වෙනස් වෙන්න යනවා ඔබගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙනස් වෙන්න යනවා ඔබගේ වැඩ කරන ස්ථානයේ මිනිස්යන් වෙනස් වෙන්න යනවා මා බලවත් කරන තැන වාසය තුල මට සියල්ල කරන්න පුළුවන් ග්ලෝරි හලෙලූයා අපි එකපාරක් හයියෙන් කෑ ගමු ග්ලෝරි කියලා හරි 1 2 3 ග්ලෝරි thank you very much god bless you